සිටීම කොටපොළ පිටපැත්තට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත්ය. අකුරැස්ස සීඹලාගුඩ මාර්ගයේ සැතපුම් 3ක් ගිය පිට හමුවන එළමල්තිනිය පන්සන්දියෙන් දකුණට හැරී එළමල්තිනිය පන්සල පාරේ තවත් සැතපුම් 2ක් පමණ ගමන් කළ විට මෙම විහාරය හමු වේ. ඉතිහාසය ජනප්‍රවාදයට අනුව ක්‍රිස්තු පූර්ව 137-119 අතර කාලයේ රජ කළ සද්ධාතිස්ස රජු මෙම විහාරය ඉදිකර ඇත. රජු මෙතනින් ගමන් ගන්නා විට පුද පූජා පවත්වන්නට විහාරයක් සාදා රජු සමග පැමිණි පිරිසෙන් කොටසක් මෙහි නවත්වා ඇත. එම පිරිසෙන් ගම බිහි වී ඇත. වර්තමානයේදී එළමල්තිනිය කුඹුරු යායකේ. අතීතයේදී එය ලඳු කැලෑ සහිත දෙනියක් විය. ගමක් නොතිබුණත් පිටපැත්තට සිට මුලටියෙන ගමන් ගන්නා විටත් අකුරැස්ස, ඕපාගොඩ, ඌරුමුත්ත හරහා පනාකඩුව, දියතාව, සියබලාගොඩ වැනි ප්‍රදේශ කරා යන විටත් මෙම ස්ථානය පසු කර යා යුතුය. මෙම දෙනියේ සුදු පැහැති මල් වර්ගයක් තිබිණි. සුදු මල් තිබූ නිසා එය එළමල් දෙනිය ලෙස හඳුන්වා ඇත. චෛත්‍ය අසල ගල්තලාවේ ඇති ලිපිය විනාශ කිරීම සම්බන්ධව තොරතුරුද ජනප්‍රවාදයේ පවතී. මෙම විහාරයේ භාරකාරත්වය රජු විසින් නවතා ගිය පිරිස විසින් දරන ලද අතර අවටගම් වාසීන් මෙහි ඉඩම්වල වගා කර ඇත. අස්වැන්න රැගෙන යන විට විහාරයේ භාරකරුවන් එහි කොටස ඉල්ලා ඇත. එහිදී එම කොටස දීමට ප්‍රතික්ෂේප කළත් සෙල්ලිපි පෙන්වූ විට විහාරයේ කොටස දීමට සිදු වී තිබේ. ඒ නිසා කූප වූ ගම්වාසීන් මෙම සෙල්ලිපිය විනාශ කළ බව විශ්වාස කෙරේ. විහාරස්ථාන මළුවට යනකොට අතරමඟදී හම්බ වෙනම ලස්සන ගලා වැසෙන දියදහරා ස්ථානය. ඉතින් මේ අවට ලස්සන වනාන්තරයෙන් වටවුණු අලංකාර පරිසරයක්, පීඩි ප්‍රදේශයක්. මේ වතුර ඇත්තටම මාර සීතලයි. පානීය ජලයට සුදුසු වතුර ඇත්තටම මාරම පිරිසිදු අලංකාරමය ජීවිතේ ඉඳලා මේ වගේ තැනකට විවේක වෙලා හැමෝටම විවේකයක් තියෙනකොට මේ වගේ ලස්සන දේවල් බලන්න එන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා.